ආයුබෝවන් කතන්දර පුංචි එක්ක අදත් හොඳ සංසුන් නින්දකට ලස්සන කතාවක් අහමුද? අද කතන්දර පුංචි කියන්නේ පුංචි තාරකාගේ සඟවපු වස්තුව ගැන. ආසයිද පුංචි තාරකා හංගපු වස්තුව මොනවද කියලා දැනගන්න? එහෙනම් ඇස් දෙක වහගෙන හැමදාම වගේ හොඳට අහගන්නකෝ. පුංචි තාරකාගේ සඟවපු වස්තුව. ඔන්න එකමත් එක රටක උණුසුම් ලස්සන හරිම ආදරණීය ගෙයක් තිබුණා. මේ ගෙදර පුංචි දුවක් එයාගේ අම්මත් එක්ක සතුටින් ජීවත් වුණා. මේ දූගේ නම ලීලා. ලීලා හැම රැකම අහස බල බල තරු ගණන් කරන්න හරිම කැමතියි. ඔන්න ඔහොම තරු ගණන් කරන එක් රාත්‍රියක ලීලා හරිම අමුතු දෙයක් දැක්කා. එක පුංචි තාරකාවක් කියන්නේ තරුවකට. මේ තාරකාව එයා දිහාම දිලිසෙමින් එළිය විහිදමින් බලාගෙන ඉන්නවා වගේ ලීලා දැක්කා. අම්මා බලන්න, මේ තාරකාව මට කතා කරනවා වගේ. එහෙම වෙන්නත් පුළුවන් පුතේ. එයා ඔයාට පණිවිඩයක් කියනවා වෙන්නත් පුළුවන්. මොකද්ද මේ තාරකාව මට කියන්න හදන්නේ? ලීලා ගොඩක් වෙලා ඒ ලස්සනට එයා දිහාම බල බල බැබලෙන තාරකාව දිහා බලන් හිතුවා. දුව එන්න කෑම කන්න. දැන් රෑ වෙලා. ලීලා තාරකාව දිහා ආයෙමත් බලලා ගේ ඇතුළට ගියා. එදා රාත්‍රියේ ලීලා ඇස් වසාගෙන නින්දට යද්දිත් කල්පනා කළේ ඒ පුංචි තාරකාව ගැන. ටික වෙලාවකින් ලීලාට ශබ්දයක් ඇසුණා. ඔයාලටත් ඇහුණා නේද? එයා ඇස් දෙක ඇරලා හැම තැනම බැලුවා. ආයෙමත් ඒ හඬ. ජනෙල් රෙද්ද අතරින් අමුතු ආලෝකයක් ලීලා දැක්කා. එයා හිමීට ගිහිල්ලා ජනෙල් රෙද්ද ඈත් කරලා බැලුවා. හරිම පුදුමයක්. අර අහසේ දිලිසි තිබුණ තාරකාව ජනේලෙ ළඟට ඇවිල්ලා hina වෙවි ලීලා දිහා බලන් ඉන්නවා. හෙලෝ ලීලා, මම ඔයාගේ තරු යාළුවා. මෙයා කතාත් කරනවා. හෙලෝ, ලීලා පුදුමයෙන් කිව්වා. මම පුංචි ළමයින්ට ඔවුන්ගේ සතුට ආරක්ෂා කරගන්න උගන්වනවා. තාරකාව කිව්වා.
සතුට ආරක්ෂා කරගන්නේ කොහොමද? තාරකාව දිලිසිලා මද හිනාවක් පෑවා. සතුට කියන්නේ නිදන් පෙට්ටියක් වගේ කියලා හිතන්න. ඔයාලා ට්‍රෙෂර් චෙස්ට් කියන්නේ ඉස්සර රජවරු සිටුවරු වගේ පොහොසත් අය තමන්ගේ වටිනා වස්තුව හංගලා තියෙන පෙට්ටියකට තමයි නිදානයක් කියන්නේ. ඉංග්‍රීසියෙන් ට්‍රෙෂර් චෙස්ට් කියන්නේ. පයිරට්ස්ලා ට්‍රෙෂර් චෙස්ට් හොයාගෙන යනවා. කාටුන් වල ඔයාලා දැකලා තියෙනව නේද? ඉතින් මේ සතුට කියන නිදන් පෙට්ටිය ඇතුලේ තියෙන්නේ ඔයා ආදරය කරන දේවල්. ඔයාගේ බෝනික්කෝ, ඔයාගේ පොත්පත්, සෙල්ලම් බඩු, ඔයා ආසම කෑම වර්ග, තව ඔයාගේ හිනාවල්. මං ආසයි නිදානෙට, ලිලි කිව්වා. තාරකාව ආයෙත් කතා කරන්න පටන් ගත්තා. සමහර දවස්වලට ලෝකයේ ටිකක් සුළං දවස් එනවා. ඒ දවස්වලට සමහර අයට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ගෙවල් වලට හානි වෙනවා. ගස් කඩන් වැටෙනවා. ඒත් බුද්ධිමත් පවුල් බය වෙන්නේ නැහැ. ඒ අය තමන්ගේ වස්තුවෙන් කොටසක් වෙන් කරලා තියාගෙන තියෙනවා ඒ වගේ දවස්වලට ගන්න. බය හින්දා නෙමෙයි. එයාලා බුද්ධිමත් නිසා. දක්ෂ නිසා. එහෙමනම් අපි සල්ලි ඉතුරු කරන්නේ හරි දවස් වලට ගන්න වස්තුව නිදන් කරනවා වගේද? ලීලා ඇහුවා. ඔයා හරියටම හරි ලීලා. තාරකාව දීප්තිමත්ව දිලිසුණා. එතකොට ඔයාට හැමදාම ඔයා කැමතිම දේවල් ගන්න පුළුවන්. අලුත් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. තවත් අයට උදව් කරන්නත් පුළුවන්. ලීලාගේ හදවත උණුසුම් වුණා. මට සතුට නිදන් කරලා තියාගන්න කෙනෙක් වෙන්න ඕනේ. ඔයා දැනටමත් එහෙම කෙනෙක් තමයි චූටි බබෝ. එහෙම කියලා ලස්සනට දිලිසිලා වටයක් කැරකුණ තාරකාව වලාකුළු අතරේ ඈතට පාවෙලා ගියා. අම්මා, මම දැන් සතුට රැක ගන්න කෙනෙක්. ලීලා ඇස් පියාගෙන හීනෙන්ම හිමිහිට කිව්වා. ඔව් පුතේ, අපි දෙන්නම එහෙමයි. අම්මා පුංචි ලීලාගේ නළලට උණුසුම් හාදුවක් දුන්නා. ලීලා ඇස් දෙක හිමින් ඇරියා. කෝ කතා කරන තාරකාව? ලීලා ජනේලය ළඟට ගිහින් බැලුවා. එළියේ පුංචි තාරකාව තවමත් දිලිසෙමින් ඒ සතුටින් පිරි පවුල දිහා බලාගෙන හිටියා.
සතුට නිදන් කරලා තියාගන්න ඔයාලත් කැමති නේද? එහෙනම් සතුට රැකගන්න චූටි බබාලට සුබම සුබ රාත්‍රියක් වේවා. ලිලාට වගේම ලස්සන හොඳ හීන පේන හොඳ නිින්දක් ලැබේවා. ගිහින් එන්නම්.